ශ්‍රී සංඝපාල ඇසළ මංගල්‍ය 2025 උබල් පෙරහැර සැප්තැම්බර් 6 සළු පෙරහැර සැප්තැම්බර් 7 රන්දෝලි පෙරහැර සැප්තැම්බර් 8 කිනිසුලු පෙරහැර සැප්තැම්බර් 9 මහා පෙරහැර සැප්තැම්බර් 10 සියලු පෙරහැර MPlus TV YouTube නාලිකාව තුලින් සජීවීව බලාපොරොත්තු වන්න. ගගරලින් පිරි රක්වාන් නදී නිම්නයේ සංඝපාල කදුගැටේ පිහිටි විහාරය සංඝපුර කදුමුදුනින් පායන හිරු පුස්සදේව සෙම්පතියාණන්ගේ නාමය තවත් වැජවෙන බව කියාපායි. ඒ ශ්‍රී සංඝපාල රාජමහා විහාරය ඔහුගේම නිර්මාණයක් බව පෙන්වනුණු වීරයා වූ ඔහු දුටුගැමුණු රජුගේ යුද සටන්වල හක්ගෙඩිය උඩින්ම හඩනගවන විශේෂ කුසලතා දක්වන රණවිරුවකු ලෙස සටන් කළා. නමුත් හදවතින් සරල වූ භික්ෂුවකු බවත් දැක්කා. සමහර විට සටන්වල සිදු සැක සහ වෛරීය අවසන් කළා. පුස්සදේව සෙම්පතියා සංඝපාල කදුමුදුන පාමුල මහා සංඝයා වෙනුවෙන් ආරාමයක් ඉදිකර පූජා කරා. ඒ 509ක් මහරහතන් වහන්සේලා වැඩ සිටි බව සංඝපාල විහාරයෙන් හමු සාක්ෂිය සඳහන් කරනවා. කදුගැටයට වැඩි කරතොට ධර්මාරාම හිමි විහාරය නැවත ගොඩනගා එකල රජුගේ අනුග්‍රහය පල්ලවැද්ද ශ්‍රී සංඝපාල රාජමහා විහාරය මේ දක්වා විකාශනය වීමට ඉඩ පහදා දුන්නා. ගුහාවල සෙල්ලිපි සටහන් කරන්නේ පුස්සදේවගේ දායකත්වය, ආශිර්වාදය, විහාර ආරක්ෂාව, බුදුබිලිම මැද ගුහාවල භික්ෂූන්ගේ සංසුන් ආශ්‍රය, අතීතයේ වීරත්වය සහ ගෞරවය අදට දිවිසිහිතේ පවතින ලෙසදී ඔහුගේ භික්ෂුවක් වී රහත් මාර්ගය සොයා සංඝපාල විහාරයේ ගැඹුරු ආශිර්වාද දිනා රන් බුදු පිළිම පිළිගෙන ගගරදු ජනතාවගේ ආගම අභිමුදුන් කරගත් අපේ දෙවීනේ අමතක නොවන විශේෂිත සුවිශේෂී ස්ථාන විදිහට වර්තමානයේ ශ්‍රී සංඝපාල රාජමහා විහාරය හඳුන්වනු ලබනවා. 190 දශකයේදී අත්තුඩාවේ ශ්‍රී ගුණරතන නාහිමිපාණන් ආරම්භ කළ ශ්‍රී සංඝපාල ඇසළ මංගල්‍ය 2025 මේ වසර වනතෙක් විකාශනය වී තිබෙනවා. ඉදින් මේ ශ්‍රී සංඝපාල ඇසළ පෙරහැර මංගල්‍ය සමයයි. එකල දිට්ඨගාමිනී රජුගේ මහා වීර සෙන්පතියාණන් අතරින් එක් සෙන්පතියෙක් වූ පුස්සදේව සෙන්පතියාණන්ට උපහාර කිරීමට ඔබ සැමට ආරාධනා.